හායි අද අපි බලමු බ්‍රේස්ලට් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මේකට අවශ්‍ය වෙන්නේ ඔයාලා කැමති වර්ගයේ බීට්ස් වර්ගයක් ගන්න. ඒත් එක්කම මේ වගේ ඉලාස්ටික් ත්‍රෙඩ්, ඒ වගේම මේ වගේ අතරමැද්දට දාන්න ස්පේස් බීට්ස් අපිට අවශ්‍ය වෙනවා. ඒකට මම මේ වගේ චූටි ග්ලාස් බීඩ් එකක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ අපි ගත්ත ඉලාස්ටික් ස්ට්‍රින්ග් එකට ඔයාලා කැමති රටාවකට මේ බීඩ්ස් ටික දාගෙන යන්න පුළුවන්. මම අද ගත්තේ ග්ලාස් බීඩ්. ඔයාලා කැමති නම් ඔයාලට ඔයාලා ළඟ තියෙන හැරි ඔයාලා කැමති වර්ගයේ බීඩ් එකක් ඔයාලගේ ඩිසයින් එකට අනුව ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයාලට ඕනම බ්‍රේස්ලට් එකක් මේ මෙතඩ් එකට හදාගන්න පුළුවන්. ඉතින් බ්‍රේස්ලට් එකක් හදාගද්දී වඩාත්ම වැදගත් කාරණාව තමයි අපි ඒකට හොඳ ඉලාස්ටික් එකක් පාවිච්චි කරන එක. ඉතින් මම අද මගේ ස්ටෝර් එකේ තියෙන ක්වොලිටිම ඉලාස්ටික් ත්‍රෙඩ් එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මම නම මෙන්ෂන් කරන්නම්. ඔයාලට පුළුවන් මගේ ස්ටෝර් එකෙන් මේවට අවශ්‍ය සියලුම ඉලාස්ටික් වර්ග සහ චාම්ස් වර්ග, බීඩ්ස් වර්ග ඕනම දෙයක් ඔයාලට මගේ ස්ටෝර් එකෙන් මිලදී ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ වගේ ලස්සන බ්‍රේස්ලට් ඔයාලටත් හදාගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේ වගේ බීඩ්ස් ටික දාගෙන යනවා. අතරමැද්දට මම චූටි චාම් එකකුත් මේකට හැං කරනවා. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද චාම් එකත් හැං කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේ ෂෙල් චාම් එක තමයි මම පාවිච්චි කරන්නේ. මේක මෙන්න මේ විදිහට පිළ එකකින් ඈඩ් කරගෙන අපි ජම්ප් රින් එකක් ජොයින් කරගෙන ඒක අපේ බ්‍රේස්ලට් එකට අපිට ජොයින් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ජම්ප් රින් එකත් ක්ලෝස් කරගෙන අපිට පුළුවන් මේක ජම්ප් රින් එකට හැං කරගන්න. ඉතින් ගොඩක් අය අහනවා මගෙන් බ්‍රේස්ලට් හදන්න ටූල්ස් අවශ්‍ය වෙනවද කියලා. ඉතින් ඔයාලට බ්‍රේස්ලට් හදද්දී මෙන්න මේ වගේ චාම් එකක් හැං කරගන්නවා නම් අනිවාර්යයෙන්ම අපිට ටූල් එකක් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. මොකද ගොඩක් වෙලාවට අපිට සමහර තික්නස් වල ජම්ප් රින්ග්ස් අතින් ඕපන් කරන්න බෑ. ඉතින් මෙන්න මේ විදිහට ඊට පස්සේ ඔයාලා සාමාන්‍ය විදිහට ගැට දෙක තුනක් ඇදලා ගහ ගන්න ඕන. සාමාන්‍යයෙන් අතට දැනෙන තරමට මෙන්න මම මේ අදින විදිහට ඇද ගන්න ඕන. ඉතින් බය වෙන්න එපා. ක්වොලිටිම ඉලාස්ටික් ත්‍රෙඩ් එක කැඩෙන්නේ නැහැ. ඔයාලට පුළුවන් ඔයාලට තදට මෙන්න මේ වගේ ගැට ගහලා ක්වොලිටි එකටම බ්‍රේස්ලට් එක හදාගන්න. ඉතින් මේ ගැටේ තද වෙන තරමට තමයි බ්‍රේස්ලට් එක නීට් වෙන්නේ. ඒකෙන් ඒ ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් මෙන්න මේ විදිහට අපි ලස්සනට බ්‍රේස්ලට් එක හදාගෙන ඉවරයි. මම දැන් වැඩිපුර තියෙන ඉලාස්ටික් කොටසත් මෙන්න මේ විදිහට කපලා ඉවත් කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ අපේ ෆයිනල් බ්‍රේස්ලට් ලුක් එක. ඉතින් ඔයාලටත් මේ වගේ හදාගන්න සහ මේ වගේ බ්‍රේස්ලට් ගන්න අපේ පේජ් එකට එන්න.